හිත යන්නෙම කුසලයටද අකුසලයටද? අකුසලයටනේ. කුසලය කරන්න නම් යහපත් දේ කරන්න නම් අපි කැපකිරීමක් කරන්න ඕනේද නැද්ද? කළ යුතුමයි නේ. නිකන් ඉද්දි හිත කුසලයට යන්නේ නෑ. නිකන් ඉද්දි හිත යන්නේ අකුසලයට. එහෙනම් අපි උත්සාහවන්ත වෙන්න ඕනේ ඒ හිත මොකට නැඹුරු කරගන්නද? කුසලයට නැඹුරු කරගන්න. ලේසිද අමාරුද? ලේසිද අමාරුයිද? මොකද හිතෙන්නේ? කුසලයට හිත නැඹුරු කරගන්න එකද ලේසි? අකුසලයට හිත යවන එකද ලේසි? ලේසි මොකද්ද? අකුසලයට හිත යවන එක ලේසි. මොකද මහන්සි වෙන්න දෙයක් නැහැනේ. නිකන් ඔහේ ඉන්න බලන්න. ඉන්නම් වාලේ ඉන්න හිත යන්නෙම මොකටද? අකුසලයට. බය වෙන්න දෙයක් නැහැ. ඔහේ ඉන්න තියෙන්නේ. එහෙනම් කැපකිරීමක් කළ යුත්තේ මොකටද? කුසලයට හිත යොමු කරගන්න. නේ. ඒතර බහුතරයක් දෙනාට හැමෝම වගේ බහුතරයක් පුරුදු වෙලා ඉන්න අර ඉබේම යන පැත්තට යන්න. හිතන්න මේක ගඟක් කියලා. මේ හැමෝම ගිහිල්ලා බහිනවා ගඟට. පීනන්න ලේසි උඩහටද පල්ලෙහාටද? පල්ලෙහාට ලේසි නේ. ගඟට බැස්සන් පස්සේ දන්නව පීනන්න ඕනේ උඩහට. ගැලවීම තියෙන්නේ උඩහා. හැබැයි ලේසි කොහෙට යන්නද? පල්ලෙහාට. මේ ගඟට බැස්සන් පස්සේ අමුතුවෙන් පීනන්න දෙයක් නැහැ. පාවි හිටියොතින් කොහොමත් ඉබේම පල්ලෙහාට යන්න පුළුවන්. ඒ නිසා බහින බහුතරයක් දෙනා යන්නේ කොහාටද? පල්ලෙහාට යනවානේ. පල්ලෙහාට යන එක ලේසි. පල්ලෙහාට යන එක ඒකට හිතන හරිය නිදහස්. කිසිම මහන්සියක් නැහැ යන්න පුළුවන්. ඒ නිසා ගඟට බහින අයට කියන්නේ ඔයාලත් එන්න අපිත් එක්ක පල්ලෙහාට යන්න. හැබැයි ගැලවීම තියෙන්නේ කොහෙද? උඩහා. පල්ලෙහාට පීනන තරම් උඩහාට යන එක ලේසිද? ලේසි නෑ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සු ජීවත් වෙන විදිහ ජීවත් වෙන ලේසි. හැබැයි ධර්මානුකූලව යහපත්ව ජීවත් වෙන එක අමාරුයි. අපි මොකද්ද පුරුදු කරන්නේ? ලේසි දේද අමාරු දේද? අමාරු දේ. මතක තියාගන්න මේ ලෝකේ කවදාවත් හොඳ දේවල් ලේසියෙන් කරන්න පුළුවන්ද? බෑ. බණ අහන එක ලේසිද අමාරුයිද? බණ අහන එක ලේසිද අමාරුයිද? දැන් උත්තරයක් දෙන්න බෑ. හාමුදුරු ඊළඟට මොකක් කියයිද දන්නේ නෑ. තමන්ට හිතන විදිහට උත්තරේ දෙන්න. ඇත්තම දේ තමයි බණ අහන එක අමාරුයි. මේක ලේසි වෙන්න විදිහක් නැහැ. බණ අහන එක අමාරුයි. හේතුව මේක යහපත් දෙයක්. දැන් මෙහෙම හිතන්න. අද බණ අහලා ඉවර වෙලා මේ සිල් අරගෙන ඉවර වෙලා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා 7ට 7:00ට මොකෝ කරන්නේ? භාවනා කරනවා. මොකද කරන්නේ? ටීවී එක ඉස්සරහනේ. ඔව්. පෙරටේ ගොඩාක් ගෙවල් වල අම්මලා තාත්තලා දරුවෝ රෑ 7:00 වගේ වෙද්දි ටීවී එක ඉස්සරහින් වාඩි වෙනවා. කමක් නැහැ. නිකමට මතක් කරන්න අවුරුදු කීයක් විතර ටෙලිනාට්‍ය බලලා තියද? එහෙම මතක නැහැනේ. අවුරුදු ගාණක් ටෙලිනාට්‍ය බැලුවා. දවසට පැයකමාර දෙක වෙන් කරගෙන අවුරුදු ගාණක් ටෙලිනාට්‍ය බැලුවා. කමක් නැහැ. නිකමට මතක් කරන්න මෙච්චර කල් ටෙලිනාට්‍ය බැලුවා. වෙලා තියෙන්නම ඕන. නැති වෙන්න විදිහක් නැහැ. මේ මෙච්චර කල් බැලුවනේ. හරිද? මෙච්චර කල් ටෙලිනාට්‍ය බැලුවා. නිකමට මතකයිද එක දවසක් හරි කොන්ද කැක්කුමක් හැදුනා. මතකයිද? ටෙලිනාට්‍යයක් බල ඉන්නවා. භාගයක් විතර බලලා හිතනවා දැන් නම් ඇති. මෙතනින් එහා බෑ. කොන්දක කියනවා අමාරුයි. නැගිටලා යනවා. එහෙම ගිහින් තියද? නෑනේ යන්න කලින් කොන්ද කැක්කුම හැදිලා තියද? අවුරුදු ගාණක් ටෙලිනාට්‍ය බැලුවානේ. කොන්ද කැක්කුම හැදුනද? බලන්න කොඳුකා කියන්නේ නැහැ නේ. අතපය රිදෙනවද? අතපය රිදෙන්නේ නැහැ. නිදිමත එනවද? නිදිමත එන්නේත් නැහැ. ඈනුම් යන්නේත් නැහැ. ගොඩාක් ගෙවල් වල අපේ අම්මලට එහෙම රෑ 10 පයින්නකම් කණ්ඩ ඕනෙත් නැහැ. ටෙලිනාට්‍ය අංක 1. හරි. ටෙලිනාට්‍ය ටික බලනවා. අර සේරම වැඩ ටික පස්සට දාලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. බණක් අහන්න වෙල වාඩි වෙනවා. විනාඩි 10 15 යනකොට මොකෝ වෙන්නේ? කොඳුකා කියනවද නැද්ද? කොඳුකා කියනවා. අතපය රිදෙනවද නැද්ද? අතපය රිදෙනවා. කවදාවත් ටෙලිනාට්‍ය බලන්න දැන් හිතන්න ගෙදර මිනිස්සයා තනියම ගිහිල්ලා ටෙලිනාට්‍ය බලන්න වාඩි වෙනවා. ටෙලිනාට්‍ය ඉවරුනම් පස්සේ අර තනියෙන් වාඩි වෙච්ච මිනිස්සයව නැගිට ගන්න බැරි වෙලා කවදාවත් ගෙදරයි ගිහිල්ලා උස්සලා තියද? එහෙම වෙලා නැහනේ. නේ හැබැයි අද බලන්න අද බණ ඉවර වෙනකොට නේ සමහර අයගේ අනිවාර්යෙන් එක්ක ඇඟේ භාගයට භාගයක් කිරි වැටිලා. නේ ඇඟේ භාගයට භාගයක් පණ නැහැ.
තනියෙන් ගිහිල්ලා වාඩි වෙනවා බණ අහන්න. 3 දිනක්වත් ඕනේ ජැක් ගහලා උස්සන්න. නේ? දැන් බලන්න බණ අහන එක ලේසි නෑ. නේ ඇඟපතට පවා ලේසි නෑ. නේ මෙතෙන්දි තමයි කොන්දක කියන්නේ. මෙතෙන්දි තමයි අතපය රිදෙන්නේ. මෙතෙන්දි තමයි නිදිමත එන්නේ. මෙතෙන්දි තමයි ඈනුම් යන්නේ. නේ වෙනද ඔය ප්‍රශ්න නෑ. හේතුව එහෙම මේවා ලේසියෙන් ගන්න බෑ. නේ ධර්මය ලේසියෙන් ගන්න බෑ. කැපකිරීමක් කරන්න ඕනේද නැද්ද? කළ යුතුමයි. ඒ නිසා කැපකිරීමකින් මේ ධර්මයේ ජීවිතේට එකතු කරගන්න. හේතුව හැමදාම මේ ධර්මයේ තියෙන්නේ නෑ. හැමදාම යහපත විදිහට අපිට පෙන්වලා දෙන්නේ නෑ. මේ අයහපත විදිහට හැමදාම පෙන්වලා දෙන්නේ නෑ. මේ ලෝකේ ස්වභාවය තමයි බුදුහාමුදුරෝ දේශනා කරනවා. මේ බුද්ධ ශාසනය කොච්චර කල් තියේද? අවුරුදු 5000යි නේ. මේක ඉස්සරහට යන්න පිරිනවනේ. ඉස්සරහට යන්න මිනිස්සු පිරිනනවා. මිනිස්සු තිරිසන්නු ගානට වැටෙනවා. අපි අහලා තියෙනනේ මෘග සංඥාව. නේ බුද්ධ කාලේ ඉවරුනාම මෘග සංඥාව පහළ වෙනානේ. ඒ කියන්නේ සිංහයෙක් මුවෙක් දිහා දකින්නේ කොහොමද? මිනිස්සු දිහා දකින්නේ ඒ විදිහට. එහෙම දවසක් එනවා. මේ මිනිස්සු මරා ගන්න දවසක් එනවා. අදටත් දැන් සමහර තැන්වලදී ඔව සාමාන්‍ය වෙලාද නැද්ද? සාමාන්‍ය දේවල් වෙලානේ. ඒ නිසා දැම්ම ගැලවෙන්නනේ. දැම්ම මේ ධර්මයේ ජීවිතයට එකතු කරගන්න. එහෙම නැති වුණොත් අපිත් නොදැනීම අපි අධර්මයට යොමු වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා මෙච්චර වටින ධර්මයක් හම්බෙච්ච අවස්ථාවේදීම මේ ධර්මයේ ප්‍රයෝජනය අරගන්න. පැහැදිලිද? එහෙනම් කරන්න තියෙන්නේ මොනවද? කාරණා 3යි. මම හිතනවා ඔයත් දන්නව ඇති. පළවෙනි එක සුනාත. දෙවෙනි එක ධාරේත. තුන්වෙනි එක චරාත. මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. හරිම සරලයි. මොනවද කරුණු තුන? සුනාත, ධාරේත, චරාත. සුනාත කියන්නේ අහන්න නේ. අවබෝධයෙන් ශ්‍රවණය කරන්න. ඔහේ පුරුද්දට බණ අහන්න එපා. ඔය පුරුද්දට බණ අහද්දි තමයි ඔටෝ සාදු කියවෙන්නේ. වෙලා නැද්ද? සමහරලාට බණ අහහා ඉන්නකොට ඔටෝ සාදු කියවිලා එහෙම නැද්ද? එහෙම වෙනවනේ. ඒ වෙන්නේ ඇයි? පුරුද්දට බණ අහගෙන යද්දී ඔහේ වාඩි වෙලා අහගෙන ඉන්නවා. මොනවද කියන්නේ නැහැ? අහගෙන ඉන්නවා. හාමුදුරු මොකක් හරි අර ඇදලා වගේ ඇහිච්ච ගමන් සාදු කියනවා. මේ සමහරට අපි දන්නෙත් නැහැ ඇයි සාදු කිව්වේ. සාදු කියන වචනේ තේරුම දන්නවද? මොකක්ද තේරුම? යහපත් නේ මනවි හොඳයි. බුදුදහමේ අපි යමක් අනුමත කරන්න පාවිච්චි කරන වචනයක් මොකද්ද? සාදු කියලා කියනවා. හරිද? ඒතර හැමතැනදීම බණ අහද්දි සාදු කියන එක ගැලපෙනවද? නෑ. මම වාක්‍යයක් කියන්නම් මේ වාක්‍ය අවසන් වෙනකන් අහගෙන ඉන්න සාදු කියන්නේ නැතුව. පැහැදිලිද? මේ වාක්‍ය අවසන් වෙනකන් අහන් ඉන්න සාදු කියන්න එපා. හරිනේ? මොන ඔච්චර කියලාත් නැත්තම් නිදි මරගාතෙන් නැගිටලා සාදු කියයි. හරිද? හේතුව කියනව නෙවෙයි ඔටෝ කියවෙනවා. හරිද? ඔටෝ කියවෙන්න දෙන්න එපා. මේ වාක්‍ය ඉවර වෙනකන් අට්ටික පල්ලෙහාට තියලා බැඳගත්තත් කමක් නැහැ. හොඳද? නැත්තම් ඔටෝ සාදු කියවෙනවා. සාදු කියන්නම එපා. හරි? සමහරට කොච්චර ඇහුවත් අර පුරුද්දට ඔහේ සාදු කියවෙනවා. සාදු කියන්නේ නැතුව මේ වාක්‍ය අවසන් වෙනකන් අහන් ඉන්න. දේවදත්ත හාමුදුරුවෝ ගිජ්ජකූට පර්වතයේ මුදුනට නැගලා අප ලෝතුරු ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හිසට ගලක් පෙරළුවා. එහිච්ච ගමන් මොකෝ වෙන්නේ? සාදු කියනවද කියවෙනවද? අර බුදුහාමුදුරුවෝ කියන එක අපිට ඇදිලා ඇහෙන්නම බෑනේ. හරිද? ඒකයි මම සාදු කියන්න එපා කිව්වේ. ඇහිච්ච ගමන් අපිට මොකෝ වෙන්නේ? සාදු කියවෙනවා. හිතන්න ඔතෙන්ට සාදු කියවුනොත් මොකක්ද අර්ථය? දැන් අපි දන්නවනේ දේවදත්ත හාමුදුරුවෝ ගිජ්ජකූට පර්වතයේ මුදුනට නැග්ග කිව්වහම මේක මේ භාවනා කරන්න නැගපු නැගිල්ලක් නෙවෙයි. නේ මේක බුදුහාඳුරන්ට ගල් පෙරලන්නයි නැග්ගේ. නේ. ඒතර ගිජ්ජකූට පර්වතයේ මුදුනට නැගලා බුදුරජාණන් වහන්සේට ගලක් පෙරලලා කියලා කියපු ගමන් අපේ අත පුරුද්දට ඇහිච්ච ගමන් මොකෝ කියන්නේ? සාදු කියනානේ. එතෙන්ට සාදු කිව්වොත් තේරුම මොකද්ද? හොඳයි නේ. කොච්චර දෙයක්ද? එහෙම තමයි වෙන්න ඕනේ. හරි. දැන් බලන්න නොදැනීම නමුත් අනුමත කිරීමක්ද නැද්ද? අනුමත කිරීමක්. හැබැයි ගැලපෙනවද? ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න අවබෝධයෙන් ශ්‍රවණය කරන්න නේ. මොකක්ද මේ කියන කාරණාව කියන අවබෝධයෙන් ශ්‍රවණය කරන්න. සුනාත. දෙවෙනි එක ධාරේත. ධාරේත කියන්නේ ඔව් ධාරණය කරගන්න නේ. මොන ටිකද? තමන්ට ඕන ටිකද අනුන්ට ඕන ටිකද?
මතක තියාගන්න තමන්ට ඕන ටික. නේ දැන් අපි ගොඩාක් ඇත්තෝ මතක තියාගන්නේ මොන ටිකද? අනුන්ට ඕන එකනේ. ඒක නේ බනහලි ඉවරෙච්ච එක මං කියන්නේ. අනේ අපරාදේ මේ බන ටික අහන්න අල්ලපු ගෙදර මිනිහා තමයි එක්කන් එන්න තිබ්බේ නේ. ඒ මනුස්සයට නම් හරියටම හරියන බන ටික. ඒක සමහරවිට අපි බන අහනකොට එක එක්කෙනාගේ මූණු බලනවා. දැන් නම් හරියට තමයි කියන්නේ. එයාට තමයි හරියටම හරියන්නේ. තට්ටු දානවානේ. ඔයාට තමයි මේ ටික නම් කියන්නේ හොඳට අහගෙන ඉන්න. නේ. හරිද? ගොඩාක් වෙලාවට අපි ධර්මය අනුන්ට ගැලපුවා මිසක තමන්ට ගලපගත්තේ නෑ. එනිසා මතක තියාගන්න ධර්මය අංක 1 අනුන්ට ගලපන්න කලින් මොකද කරන්න ඕනේ? තමන්ට ගලප ගන්නනේ. ඒ නිසා තමන්ට අවශ්‍ය ටික ධාරණය කරගන්න. ආය අමුතුවෙන් මහන්සි වෙන දෙයක් නෑ. මුලින් ඉඳන් අග දක්වා වචනෙන් වචනේ මතක තියාගන්න ඕනේ නෑනේ. තමන්ට වැදගත් ටික අවබෝධයෙන් ශ්‍රවණය කරනවා නම් කොහොමත් මතක හිටිනානේ. හරි. සුනාත, ධාරේත අවසාන වැදගත්ම එක මොකද්ද? චරාත. ඒ කියන්නේ හැසිරීම. ඕක තමයි නැත්තෙම. නේ. අපි බහුතරයක් දෙනා බණ අහනවා. සුනාත, ධාරේත බහුතරයක් දෙනාට ධර්මයේ මතකයි. හැබැයි මොකද්ද නැත්තේ? චරාත නැහැ නේ. හැසිරෙන්නේ නැහැ. මේ මහා ලොකු දෙයක් නෙවෙයි. සරල කාරණාවක් අහන්නම්. ඒ තමයි කාට හරි කියන්න පුළුවන්ද මෙතන මේ කියන්න පුළුවන් නම් වාසනාවක්. මොකද මට තාම කිසිම බණක මේක හම්බෙලා නැහැ. හරි. කාට හරි කියන්න පුළුවන්ද හාමුදුරුවනේ මේ මහ ලොකු දෙයක් නෙවෙයි හොඳද? හාමුදුරුවනේ අපේ පවුලේ අපේ දරුවෝ අපේ වැඩිහිටියෝ අපි හැමෝම එකතු වෙලා අපේ පවුලේ අය පන්සිල් පද 5 රකින්නවා. කියන්න පුළුවන්ද? හාමුදුරුවනේ අපේ පවුලේ කවුරුවත් මදුරුවෙක්වත් මරන්නේ නැහැ. කියන්න පුළුවන්ද? හාමුදුරුවනේ අපි නම් ජීවිතේට හොරකම් කරන්නේ නැහැ. කවුරු හරි අම්ම කෙනෙක්ට මෙහෙම කියන්න පුළුවන්ද? හාමුදුරුවනේ මං නම් මගේ ජීවිතේට මගේ මහත්තයාගේ සාක්කුවෙන් රුපියල් 100ක්වත් පන්නලා නැහැ. කියන්න පුළුවන්ද? මං හිතනවා බැරුව ඇති. ඒ ලංකාවේ අම්මලට. දරුවෝ වුණත් එහෙමනේ. අපේ රටේ දරුවන්ට උනත් තේරෙන වයස ආපු ගමන් හොරකම් කරන්නේ අල්ලපු ගෙදරින්ද තමන්ගේ ගෙදරින්ද? තමන්ගේ ගෙදරින්නේ නේ. මේ කන්න හම්බ කරගෙන ඉන්න මහත්තයාගෙන් අම්ම හොරා කනවා. මේ කණ්ඩ බොන්න දෙන අම්බගෙනුයි තාත්තගෙනුයි දරුවෝ හොරා කනවා. ගේ ඇතුලේම හොරා කකා අපි අන්තිමේදී කියනවා රටේ ජනාධිපති හොරා කනවා කියලා. නේ එහෙන් හොරා නොකෑවොත් පුදුමයි. හරිද? දැන් බලන්න ගේ ඇතුලේම හොරකම. මේ ප්‍රාණඝාතයෙන් ඈත් වෙලා නැහැ. හොරකමින් ඈත් වෙලා නැහැ. කාමයේ වරදව හැසිරීමෙන් ඈත් වෙලා නැහැ. බොරු කියන්නේ නැති ගයක් නැති තරම්. නේ කොහෙද ඉන්නේ බොරුවක් කියන්නේ නැති කෙනෙක් නේ. හරිද? බොරුවක් කියන්නේ නැති පවුලක් කොහෙද තියෙන්නේ? හරිද? අද ගොඩාක් පවුල් වල සුරාව පාවිච්චි කරන්නේ නැති පවුලක් කොහෙද තියෙන්නේ? කාට හරි කියන්න පුළුවන්ද? හාමුදුරුවනේ අපේ පවුලේ නම් කවුරුවත් මේ පහ කඩ කරන්නේ අපි හැමෝම පන්සිල් පද 5 රකින්නවා. කියන්න පුළුවන්ද? ඉන්නවද? පවුලේ හැමෝම. හරි වටිනවා. මම හිතන්නේ මට හම්බෙච්ච පළවෙනිම කෙනා වෙන්න ඕනේ. ඒ කියන්නේ දරුවෝ වැඩිහිටියෝ හැමෝම එකතු වෙලා පන්සිල් පද 5 රකින්න පවුලක් අද අපේ රටේ හොයන්න නැති තරම් නේ. හැබැයි අපි අන්තිමේදී කියනවා දැන් නම් සාසනේ ගන්න දෙයක් නැහැ. හාමුදුරුවෝ තමයි මේක විනාශ කරන්නේ. නේ හාමුදුරුවෝ කරන ඒවත් එක්ක අපිටත් දැන් ඉඳලා අමාරයි. නේ සාසනේ නම් විනාශයි. හාමුදුරුවෝ හරියට සීල රකින්නේ නේ. අපි අන්තිමේදීනේ ස්වාමීන් වහන්සේලාට ඇඟිලි දික් කරනවා. අපේ ගිහි සමාජේ පවුලක් හොයන්න නැති තරම් පන්සිල් පද 5 රකින්න. මේක මහා ලොකු එකක් නෙවෙයි යහුවේ හොඳද? ආරෂ්ඨාංගික මාර්ගය පුරුදු කරනවද නෙවෙයි. චතුරාර්ය සත්‍ය නෙවෙයි. හරි මේ බැරෑරුම් ධර්ම කරුණු නෙවෙයි. අහුවේ මොකද්ද? පන්සිල් පද 5 රකින්නවද? බලන්න ගොඩාක් පවුල් වල අපි තාම පන්සිල්වත් රකින්නේ නැහැ. මේ අපි අහනවා ඉතින් ධර්මය මෙච්චර තිබිලත් ඇයි අපිට මෙහෙම වුනේ? නේ අපි අහනවා මෙච්චර බණ ඇහෙන රටේ. පැය 24ෙම බණ ඇහෙනවා. අඩියක් ගානේ පන්සල් තියෙනවා. නේ මෙච්චර තිබිලත් ඇයි අපිට මෙහෙම වුනේ? මොකද හේතුව? සුනාත තිබුණා, ධාරේත තිබුණා. මොකද නැත්තේ? චරාත නැහැ. ඒ නිසා මතක තියාගන්න නිවැරදි බෞද්ධයෙක් වෙන්න නම් බුදුන් වැඳලා පුළුවන්ද? බුදුන් වැඳලා පුළුවන්ද නිවන් දකින්න? ඈ පූජාවන් තියලා පුළුවන්ද නිවන් දකින්න?
එහෙම බෑනේ. බුදුහාමුදුරෝ දේශනා කරා පූජා දෙකක්. මොකද්ද පූජා දෙක? ආමිස පූජාව, ප්‍රතිපත්ති පූජාව. නිවන් දකින්න පුළුවන් මොන පූජාවෙන්ද? ප්‍රතිපත්ති පූජාවෙන්. එතකොට ආමිසය තියන්නේ ඇයි? ආමිස පූජාව තියන්නේ ඇයි? ආමිස කියන්නේ අපි මේ මල් වට්ටි තියලා නේ බුදුහාන්ට වඳින මේ පූජාවක් පූජා කරලා ඒ කරන ගෞරවය. ඇයි ආමිස පූජාව තියෙන්නේ එතකොට? මොකටද? ශිෂ්‍යත්වේ පාස් වෙන්න. නෑ. එහෙනම් ග්‍රහපල දුරු කරගන්න. මම දන්නේ මම මේ ඔයත් කරන ඒවායින් අහන්නේ හොඳද? ආමිස පූජාව කරලා අවසානයේ ඒව නිල්ලන්නේ අපිනේ. ශිෂ්‍යත්වේ පාස් වෙන්න. අපි ආමිසයවත් හරියට ගන්නවද? නෑ. එකම අරමුණ වෙන්න ඕනේ ආමිස පූජාවේ. බුදුරජාණන් වහන්සේට පූජාවක් තියෙනවා නම් ඒකේ අරමුණ වෙන්න ඕනේ මොකද්ද? බුදුන් වහන්සේට ගරු කිරීම පමණයි. දැන් අපි ගෙදරදී හිතන්න අම්මට තාත්තට වඳිනවද නැද්ද? වඳිනවනේ. වැඳලා විභාගෙ ඉල්ලනවද? නෑනේ. වැඳලා අපි පුද්ගලික දේවල් ඉල්ලනවද? නිවන ප්‍රාර්ථනා කරනවද අම්මට වැඳලා? එහෙම කරන්නේ නෑ. හැබැයි බුදුහාමුදුරන්ට වැඳලා අපි මොකෝ කරන්නේ? රටේ ලෝකෙ නැති ඒවා ඉල්ලනවානේ. ගිහිල්ලා වැඳලා කියන බුදුහාමුදුරනේ පුළුවන් නම් දරුවගේ හිසාතේ පාස් කරලා දෙන්න. නේ. පාස් කරලා දුන්නොත් විභාගෙන් පස්සේ ඇවිල්ලා බල්බ් එකකුත් දෙන්න. නේ. අපි එහෙමනේ බාර වෙන්නේ. බුදුහාමුදුරනේ කොහොම හරි මේක පාස් කරලා දෙන්න. පාස් වුණොත් බල්බ් එකක් දෙනවා නැත්තම් නෑ. එහෙමනේ අපි බාර වෙන්නේ. හිතන්න අද අපි මේ තියෙන පූජා ටික ජීවමාන බුදුරජාණන් වහන්සේට තියුවන්නම් උන්වහන්සේට මොනව හිතෙයිදනේ? මෙච්චර ධර්මයක් කියලා දීලා. හරිද? මෙච්චර දේවල් කරලත් අවසානයේදී පූජාවන් අරගෙන හරිම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට පූජාව තියලා ලිස්ට් එක කියනවා මේ පූජාව තියුවේ නිකන් නන් නෙවෙයි. නේ? මේක තියුවේ අපේ කරදර දුරු වෙන්න. නේ අපි කරන ව්‍යාපාරය දියුණු වෙන්න. දරුවගේ විභාගයේ පාස් වෙන්න. එහෙම ධර්මයක් මෙහෙ කොහෙවත් තියද? එහෙම එකක් බෞද්ධ නෑනේ. බුදුදහමේ බුදුහාමුදුරුවෝ කොහෙවත් දේශනා කළා නෑ වඳින්න වැඳහම ලැබෙනවා. එහෙම එකක් නෑ. කරන්න තියෙන්නේ සුනාත, ධාරේත, චරාත. ධර්මයේ හැසිරෙන කෙනාටයි ධර්මයේ ප්‍රතිඵල හම්බ වෙන්නේ. ඒ නිසා ආරාධනා කරනවා මේකේ වැඳ වැඳ හිටියට නිවන් දකින්න බෑනේ. අංකයක ප්‍රතිපත්තියක් විදිහට ධර්මානුකූල වෙන්න ඊට පස්සේ ගරු කරන්න බුදුන් වඳින්න. එහෙම නැතුව රුවන්වැලි සෑය ගිහිල්ලා නේ ජයශ්‍රී මහ බෝධිය ගිහිල්ලා ඖෂධ දහස් ගණන් පූජා කරලා වැන්දත් ධර්ම අවබෝධය වෙන්නේ නෑ. පැහැදිලිද කියන කාරණාව? ඒ නිසා තමන් ධර්මානුකූල වෙන්න. මේ අනුන් නෙවෙයි. කවුද? තමන්. නේ අපි ගොඩාක් දුරට හදන්නේ අනුන් හදන්නනේ. නේ අරයා මෙහෙමයි, අරයා පන්සිල් රකින්නේ නේ අරයාගේ කිසිම ධර්මයක් නෑ, කිසිම ගුණයක් නෑ මේ මිනිසු ළඟ. අපි හැමදාම කටේ තියෙන්නේ ඔච්චරයි. හැබැයි තාම අපි දන්නේ නෑ තමන්ට පන්සිල් ටිකවත් රකින්න අමාරුයි කියලා. තාම තමන් දන්නේ නෑ තමන්ට ගුණධර්ම පුරුදු කරන්න අමාරුයි කියලා. ඒ නිසා හැදෙන්න ඕනේ කවුද? තමන් නේ. තමන්ට හැදෙන්නයි ධර්මයේ වැදගත් වෙන්නේ. තමන් නිවැරදි වෙන්න අංක 1.